අපි පොඩි රවුමක් යමුද වැස්ස දවසක ටියුලිප් ෆාම් එකක් බලන්න. Hey ආයුබෝවන් and welcome. ස්ප්‍රිං සීසන් එක කියන්නේ සාමාන්‍යයෙන් ටියුලිප් ෆාම්ස් ෆුල් බ්ලූම් වෙන සීසන් එක. ඉතින් මං හිතුවා මගේ යාළුවෝ ටිකක් එක්ක ටියුලිප් ෆාම් එකක් බලන්න යන්න. හැබැයි ඔයාවත් එක්කන් යන්න. සාමාන්‍යයෙන් අපි මේ වගේ ට්‍රිප්ස් ප්ලෑන් කරද්දී ස්පෙෂලි ස්ප්‍රිං එකේ අපි බලන් ඉන්නේ වහින් නැති දවස්වල යන්න. හැබැයි අපි මේ ගත්ත ටිකට් එක ඇවිල්ලා anytime use. හැබැයි ඒ දවසට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ ටිකට් එක ගත්ත දවසේ යන්න වෙනවා. එහෙම නැත්නම් ඒක කැන්සල් කරලා රීෂෙඩියුල් කරලා වෙන දවසක යන්න ඕනේ. ඉතින් අපි ඔක්කොගෙම ෂෙඩියුල්ස් අලයින් වෙන දවසකට තිබ්බේ මේ දවස. එදා පොඩ්ඩක් ග්ලූමි දවසක් ටොරානෝ වලත් ඒ වුණාට අපි ඩිසයිඩ් කරා යන්න. Why is it after 9? Sorry, 1 p.m. though. අපි එතනට යද්දී වහිනවා. ඉතින් අපි කොහොමත් ඒගොල්ලෝ ටිකට් එකෙත් කියලා තියෙනවා වැස්සට මඩට ප්‍රිපෙයාර් වෙලා එන්න කියලා. ඉතින් අපි හිතුවේ නෑ මෙච්චරම වහී මෙච්චරම මඩ තියෙයි කියලා. ඒනට ඉතින් අපි ඩිසයිඩ් කරා කමක් නෑ මඩේ හරි යන් කියලා. මොකද මේ ෆාම් එක තියෙන්නේ Niagara on the Lake කියන රීජන් එකේ. ටොරානෝ වල ඉඳන් 1.5 hour වගේ ඩ්‍රයිව් එකකුත් තියෙනවා. මේ ෆාම් එක ඩිවයිඩ් කරලා තියෙනවා ෆොටෝස් ගන්න වෙනම ඒරියා එකකුයි ෆ්ලවර්ස් පික් කරන්න වෙනම ග්‍රෝ කරලා තියෙනවා. I got my bucket. Guys, flex your... හරි ඉතින් මේ ෆාම් එක ගැන වැඩි විස්තර කියනවා. මේකට කියන්නේ TASC ටියුලිප් ෆාම් කියලා Niagara on the Lake වල තියෙන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ෆුල් බ්ලූම් පීරියඩ් එක ගැන ඒගොල්ලෝ විස්තර ඒගොල්ලන්ගේ Instagram page එකේ දානවා. ඉතින් ඒක ට්‍රැක් කරගෙන අපිට ඕන දවසක යන්න පුළුවන්. මේකේ ටිකට් එක අපිට උනේ $25 විතර. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා 10 ටියුලිප්ස්. ඒ කියන්නේ අපිට ඕනම පාටක ටියුලිප්ස් 10ක් පික් කරන්නත් පුළුවන්. ඉතින් එන්ට්‍රන්ස් එකේදී ඒගොල්ලෝ අපිට බකට්ස් දෙනවා. ඒ බකට්ස් වලට අපි කඩා ගන්න ටියුලිප්ස් දාගෙන පැක් කරලා ගෙදර ගෙනියන්න පුළුවන්. දැන් මේ පේනවා වගේ acres and acres of different colored tulips මේ ෆාම් එකේ තියෙනවා. ඇත්තට මේක හරීම ලස්සනයි. එකම දෙයකට තිබ්බිතින් වැස්සත් එක්ක මඩ අනිත් එක කට්ටිය ඇවිදිද්දී ඒක මඩ වෙනවා. ඉතින් ඒක තමයි තිබ්බ එකම ප්‍රශ්නකට තිබ්බේ. හැබැයි ඉතින් ඒකට ෆාම් එකේ කාටවත් මුකුත් කරන්න බෑ. Mother Nature had other plans for us that day. එනකොට ඉතින් overall it was a really beautiful experience. වෙන social media වල videos and pictures දැක්කනම් මේ වගේ වහින්න නැති අවුව තියෙන හොඳට ඉර පායලා තියෙන දවස්වල එහෙම හරීම ලස්සනයි. මෙන්න මේ වගේ තමයි මඩ තිබ්බේ. හරිම slippery and අපි හරි පරිස්සමෙන් ඇවිද්දෙත්. ඒවා විතරක් නෙමේ on site food and drinks trucks එහෙමත් තියෙනවා. මොන හරි කනවා නම් බොනවා නම්. ඉතින් ඔය ඔක්කොම ඉවර වෙලා ඒ challenge එකත් ඉවරුණාට පස්සේ අපි පික් කරපු ෆ්ලවර්ස් ගෙනහිල්ලා මේ ටෙන්ට් එකට ගෙනහිල්ලා එතන ඉන්න ෆ්ලවර්ස් රැප් කරන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ අපිට පේපර්ස් වල රැප් කරලා දෙනවා ගෙදර ගෙනියන්න. ඉතින් මේ වෙද්දි හොඳටම තෙමිලා හිටියේ. වගේම බූට්ස් උත් මඩ වලින් fully covered තිබ්බේ. හැබැයි මෙතන boot cleaners කියලා ඒගොල්ලෝ වෙනම setup කරලා තිබ්බේ. ඉතින් ඒ වලින් boots උත් clean කරගෙන අපි මේ වෙද්දි හරීම බඩගින්නෙන් හිටියේ. initial plan එකේ තිබ්බ winery එකකුත් visit කරන්න යනකොට මේ වැස්සයි ඔක්කොමත් අපි මේ වෙද්දි හරීම tired. ඉතින් අපි winery එකට ගිහිල්ලා we had lunch and called it a day. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලොත් වැස්ස කාලෙක මේ වගේ ෆාම් එකකට ගිහිල්ලා තියෙනවා නම් මඩ කාගෙන ඇවිල්ලා තියෙනවා නම් let me know. මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් you know what to do. එහෙනම් තව වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් stay safe and take care.